යම් කිසි සැඟවුණු දුෂ්ට චේතනාවක් පරිදරි කරගෙන සමාජය තුල මතයක් හදන්න හදනවා මේ විභාගයේ නිසි කාලයට පවත්වන්න එපා. සිලබස් විෂය නිර්දේශ ආවරණය කරන්න බැරි වුණා. මේ ආදී ලෙස විෂය නිර්දේශයන් ආවරණය කළා තියෙනවා. අපි විමසලා බැලුවා විභාග සඳහා ඒ දරුවන් සූදානම් කරන ගුරුවරුන්ගේ පුජ්‍යලික පන්ති කරන ගුරුවරුන්ගෙනුත් අපි අහලා බැලුවා. ඔවුන් කියන්නේ ප්‍රමාණවත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් තව අවුරුද්දක කාල දැම්මත් ඒත් කියයි මදි කියලා. ඒ නිසා එහෙම නෙමෙයි මේක කැපකිරීමකුත් කරන්න වෙනවා. නිසි කාල විභාගේ පවත්වන්න සැලසුම් කළා තියෙනවා. ඒක ඊළසම් පවත්වන්න ඕන කියන එක තමයි ඔවුන්ගේ අදහස. ඒ නිසා අපි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ හැටියට මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ අපේ හමුදුරන් වහන්සේලා සහ ඉගෙනම ලබන දරුවන් ගේ අධ්‍යාපනයට වග කියන අධ්‍යාපනික කණ්ඩායමක් හැටියට පිරිවෙන් ගුරුවරු හැටියට පිරිවෙන් ගුරු සංගමයේ හැටියට අපි විභාග කොමසාරිස්තුමියගෙන් ඉල්ලා සිටිනවා කිසිසේත් මේ ප්‍රකාශයටපත් කළ තියෙන දින වෙනස් කරන්නට එපා. මේ කාලසටහන නැවත සංශෝධනය කරන්නට එපා. අගෝස්තු මාසේ 10 වෙනිදා දැන් දරුවෝ මානසිකත්වයේ සූදානම් කරගෙන ඉන්නේ. ඔවුන් විභාගයට සූදානම් වෙනවා මේ කාලසටහන ප්‍රකාශයටපත් කර වෙලාවේ සිට. නිසා මොනම හේතුවක් නිසාවත් එක පැයකින්වත් මේ කාලසටහන වෙනස් කරලා විභාගය වෙනස් කරන්නට එපා. එතකොට තමයි දරුවන්ට විශාල පීඩනයක් ඇති වෙන්නේ.